හැබැයි ඒ වගේම මේ ප්‍රදේශයේ සමාගම් වලට ව්‍යාපාර වලට කොටස් වෙළඳපොළට ඇවිල්ලා තමන්ගේ ව්‍යාපාර ලයිස්තුගත කරලා තමන්ගේ ව්‍යාපාරය වර්ධනය කරගන්න, පුළුල් කරගන්න, ප්‍රාග්ධනය සම්පාදනය කරගන්නත් පුළුවන්. ඔබ කුරුණෑගල නම් සමහර විට ඔබ කුඩා ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට යම්කිසි මට්ටමක මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට අවස්ථාවක් තිබෙනවා මේක තවත් ඉහළට අරගෙන යන්න කොටස් වෙළඳපොළට ඇවිල්ලා ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න. මේක මම හිතන්නේ සුවිශේෂී අවස්ථාවක්. මේක විස්තර කරලා කිව්වොත් ඒක ඉතාම වැදගත් වෙයි. ඔව් ජයන්ත, ඇත්තටම පැහැදිලි කරපු ආකාරයට මේක කුරුණෑගලට තවත් සුවිශේෂී වෙනවා. හේතුව තමයි කුරුණෑගල කියලා කියන්නේ අපි දන්නවා කෘෂිකාර්මික කර්මාන්ත සේවා. මේ අංශ තුනම රටේ ආර්ථිකයට දැඩි දායකත්වයක් ලබා දෙන සහ බොහෝ ව්‍යාපාර තියෙනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මාන්තය අපි දන්නා පොල්ට්‍රි කෝණයට අයත් වෙන නගරේ බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම එතනින් එහාට ගත්තහම කර්මාන්තාංශයේ කන්ස්ට්‍රක්ෂන්, ඒ වගේම වාහන, අමතර කොටස් වාහන මේ සඳහා අපි ලංකාවේ කොහේ හරි වෙනවනම් කුරුණෑගල තමයි කියන්නේ. තියෙනවා කියන තැන. ඒ වගේම තමයි සේවාංශය ගත්තහම ඇඟලුම් ශාස්ත්‍රය, මෙවැනි සෞඛ්‍ය ශාස්ත්‍රය, ඒ වගේම এডুকেෂන් හබ් එකක් අපි කුරුණෑගල කියනකොට මේ වගේ ව්‍යාපාර අවස්ථා ගොඩාක් තියෙනවා. හැබැයි ඒ ව්‍යාපාරිකයන්ට එතනින් එහාට පියවරක් යන්න, තමන්ගේ ව්‍යාපාරය එතනින් එහාට ගෙනියන හොඳ අවස්ථාවක් කොළඹ කොටස් වෙළඳපොළ තුල සමාගම ලියාපදිංචි කිරීම. ඉතින් කොළඹ කොටස් වෙළඳපොළේ පූර්ව ප්‍රධාන තුනක් තියෙනවා. ප්‍රධාන පූර්ව, දිරිසව පූර්ව, ඒ වගේම එන්පවර් පූර්ව. ඒ කියන්නේ අපි ප්‍රධාන වශයෙන් විශාල ප්‍රමාණයේ ව්‍යාපාර මිලියන 500ට වඩා ප්‍රාග්ධනයක් තියෙන ව්‍යාපාර ප්‍රධාන පූර්වට ඇතුළත් කර ගන්නවා. ඒ වගේම මිලියන 100ත් 500ත් අතර සමාගම් දිරිසව පූර්වට කියනවා. ඒ වගේම එතනින් එහාට තියෙන 15 මිලියන 20ට වැඩි සමාගම් තියෙනවා නම් අන්න ඒ සමාගම් අපිට ගේන්න පුළුවන් දිරිසවි පූර්ව. එතකොට ඔබේ ව්‍යාපාරයට යම්කිසි ප්‍රමාණයකට ප්‍රාග්ධනය අවශ්‍ය වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි දකිනවා ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාරයකට ගන්න, එහෙම නැත්නම් සුළු පරිමාණ ව්‍යාපාරයක් මධ්‍යම පරිමාණ ව්‍යාපාරයකට ගන්න ප්‍රධානම ගැටලුව වෙන්නේ ප්‍රාග්ධනය. ඉතින් මේ ප්‍රාග්ධනය කොළඹ කොටස් වෙළඳපොළට ඇවිල්ලා ණයවලට හිර වෙන්නේ නැතුව ගොඩක් අය ණය අරගෙන තමයි ප්‍රාග්ධනයට යන්නේ. එතකොට ඒක ව්‍යාපාරයට දෙනින් එහාට වියදමක් බවට පත් වෙනවා. හැබැයි කොටස් වෙළඳපොළ හරහා ප්‍රාග්ධනයේ රැස් කරගෙන හිමිකම වැඩි කළා. නව ආයෝජකයෝ සමාගමට එකතු කරගෙන හොඳ ආයෝජක එකතු කරගෙන හොඳ ගමනක් යන්න අවස්ථාවක් තියෙනවා කොටස් වෙළඳපොළ. ඒ විතරක් නෙවෙයි ජයන්ත, ප්‍රාග්ධනයේ වගේම එතනින් එහාට ව්‍යාපාර නාමය, ව්‍යාපාරයට කීර්ති නාමයක්. අතරම කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කළ සමාගමක් කියලා කියන්නේ ඒ සමාගමට එතනින් එහාට හොඳ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න, නව ව්‍යාපෘති ගන්න පුළුවන්කම තියෙනවා, හොඳ ආයෝජකය ගන්න පුළුවන්, හොඳ සේවක මණ්ඩලයක් බඳවා ගන්නට පුළුවන්. ඒ වගේ වරප්‍රසාද රසක් එක ක්‍රියාත්මක වෙන්න හොඳ අවස්ථාවක්. ඉතින් කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි වෙන එක. අතර මේ කියපු කාරණය සමහර විට ඔබට අලුත් බලාපොරොත්තුවක් ඇති කරන්නක් වෙන්න පුළුවන්.